2026 අවුරුද්ද ලෝක ඉතිහාසයේ අඳුරතම වසරක් වෙන්න යනවාද? මේ යන්නේ සාමාන්‍ය කාලගුණ වෙනසක් නෙවෙයි. මේක පෘථිවියම උණුසුම් කරන ලෝකෙම අස්ථාවර කරන සුපර් එල්නිනෝ කියන මාරක තත්ත්වය ගැනයි. විද්‍යාඥයන් කියන විදිහට මේක 1877 වසරෙන් පස්සේ ඇතිවන ප්‍රබලම එල්නිනෝ එක වෙන්න ගොඩක් ඉඩ තියෙනවා. එක දවසක ලෝකයේ මිලියන ගාණක් මිනිසුන්ගේ ජීවිත බිලිගත්ත ව්‍යවසනයක් දැන් ආපහු එන්න හදනවා කියලා ඒගොල්ලෝ කියලා තියෙනවා. ඇත්තට මේ එල්නිනෝ කියන්නේ මොකද්ද? සාමාන්‍යයෙන් පැසිෆික් සාගරයේ සුළං හමන්නේ දකුණු ඇමරිකාවෙන් ආසියාව පැත්තට. ඒ සුළං උණුසුම් මුහුදු ජලය මුහුදේ ගැඹුරේ තියෙන සීතල ජලය මතු පිටට එනවා. හැබැයි ඒවා දන්නවද වසර කිහිපයකට වරක් මේ සුළඟ දුර්වල වෙනවා කියලා? සමහර වෙලාවට එන දිශාවත් වෙනස් වෙනවා. එතකොට කලින් ආසියාව පැත්තට ගිය උණුසුම් ජලය ආපහු දකුණු ඇමරිකාව පැත්තට ගලා යන්න පටන් ගන්නවා. මේකෙන් පැසිෆික් සාගරයේ ජලය අසාමාන්‍ය විදියට රත් වෙනවා. ඔන්න ඔය තත්ත්වයට තමයි සරලවම එල්නිනෝ එකක් කියන්නේ. ඇයි ඉතින් මේ පාර මේක භයානක වෙන්නේ? සාමාන්‍ය එල්නිනෝ එකක් නෙවෙයි මේ පාර තියෙන්නේ සුපර් එල්නිනෝ එකක්. සාමාන්‍යයෙන් මේක සුපර් එල්නිනෝ එකක් වෙන්න නම් සාගර උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ට වඩා වැඩි වෙන්න ඕන. හැබැයි භයානකම දේ ජාත්‍යන්තර දත්තවලට අනුව නම් මේ පාර මේ උෂ්ණත්වය 2.5ත් ඉක්මවලා යන්න පුළුවන් කියලා ඒගොල්ලෝ එංගිපල නෝවා වාර්තාවට අනුව නම් මේ අවාසනාවන්ත තත්ත්වය උදා වෙන්න 190කටත් වැඩිය chance එක තියෙනවා. ඒ කියන්නේ මේක තව තියරි එකක් නෙවෙයි. මේක ඇත්තටම ඉස්සරහට මේ අවුරුදු තුල එන්න තියෙන එකක්. එහෙම මේක ආවොත් එහෙම ඇමරිකාවට, ඕස්ට්‍රේලියාවට, අප්‍රිකාවට අධික උණුසුම් කාලගුණයකට යටත් වෙන්නේ. සමහර රටවල සෙල්සියස් අංශක 40ටත් වඩා වැඩි උෂ්ණත්වයක් වාර්තා වෙන්න පුළුවන්. ඒවා ඕනේ ඔයාට මතකද ලංකාවේ මේ වැස්ස පටන් ගන්න කලින් තිබිච්ච රස්නේ කොහොමද කියලා. ඉතින් මේ තත්ත්වය ආවොත් එහෙම මේ රස්නේ දෙගුණ තෙගුණ වෙන්න පටන් ගන්නවා. ඇත්තටම ඒක අපිට හිතාගන්න බැරි තරම් දරුණුයි. ඒකනේ මේක ව්‍යසනයක් කියලා නම් කරලා තියෙන්නේ. අනිත් පැත්තෙන් පේරු ඉක්වදෝරය, කැලිෆෝනියා වගේ ප්‍රදේශවලට ඉතිහාසයේ දරුණුම වැසි සහ කුණාටු ඇති වෙන්න පුළුවන්. ඇමසන් වනාන්තරයේ විශාල ලැබුගිනි ඇති වෙන්න පුළුවන් කියලා ඔයා දන්නවද? ඒකට බොහෝ ඉඩකඩ තියෙනවලු. විද්‍යාඥයන්ගේ අදහස් අනුව නම් මේකෙන් පස්සේ මේ පෘථිවිය දේශගුණය ආපහු කවදාවත් පස්සට ගන්න බැරි විදිහට හරවන්න බැරි විදිහට වෙනස් වෙන්න ඉඩ තියෙනවා. කලින් ගොඩක් සීතල තිබිච්ච ප්‍රදේශ ගොඩක් උණුසුම් වෙයි. උණුසුම් කලාපනම් සදහටම අස්ථාවර වෙලා යයි. වගාවන් පවා විනාශ වෙන්න පටන් ගන්න. වාර්තා වලින් කියන්නේ ලෝකයේ තියෙන මේ වගාවල් වලින් 30% විනාශ වෙන්න ඉඩ තියෙනවා කියලා. අපිට යුද්ධයක් නවත්තන්න පුළුවන්. ඒකට සාම සාකච්ඡා කරන්න පුළුවන්. හැබැයි ස්වභාවික ව්‍යසනයක් ඉස්සරහා මිනිස්සු ඕන කෙනෙක් අසරණ මතගෙන දිට්ටාව පිලාව. අද අපි මේ දකින විඳින අධික උණුසුම, ස්වභාවික සුළං, වැසිතත්ව, කුණාටු මේවා ඉදිරියේදී සාමාන්‍ය දේවල් වෙන්න ගොඩක් අවස්ථාවක් තියෙනවා. හෙට දවසේ හුස්ම ගන්න වාතය, බොන්න වතුර බිඳක්වත් ඉතිරි වේවිද කියන බය දැන් ඇත්තටම මේ ගැන දන්න මිනිස්සුන්ට නම් ඇති වෙන්න පටන්. සමහර විට මේක මානව ඉතිහාසයේ දරුණුතම පරිච්ඡේදය වෙන්න බොහෝ ඉඩ තියෙනවා. ඉතින් ඔයා දන්න කරුණුත් එක්ක ඔයාගේ දැනුමට අනුව ඔයාට මොකද්ද හිතෙන්නේ? මේක ඇත්තක් වෙන්න ගොඩක් chance තියෙනවද? එහෙම නැත්නම් මේක නිකන් විද්‍යාඥයන්ගේ පුහු මතයක් විතරද? මතකෙතු ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. මොන මතයාවත් හැමෝම ගොඩක් පරිස්සමෙන් වැඩ කරන්න කියලායි මගේ මතය නම් තියෙන්නේ. වීඩියෝ එක කැමති නම් ලයික් කරන්න, channel එක subscribe කරන්න, යාළුවන්ට බලන්න මේ වීඩියෝ එක share කරන්න ගමන් අපි අද හෙටම හමු වෙමු. good luck.